A-level වලට කොමර්ස් කරේ නැද්ද? ඔයා A-level වලට කරේ මැත්ස් හරි බයෝ හරි ආර්ට් හරි ටෙක් හරිද? ඒ වුණාට ඔයාට හිතෙනවද ඔයා චාර්ටඩ් එකවුන්ටන්සි කරා නම් ඔයාට ඔයාගේ ජීවිතේ හොඳ කැරියර් එකක් බිල්ඩ් කරගන්න පුළුවන්, ඔයාට හොඳට සල්ලි හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට හිතෙනවද චාර්ටඩ් එකවුන්ටන්සි කරන්න ඕනි කියලා? එහෙනම් ඔයාට මේ වෙලාවේ ගොඩාක් ඔයා මේක කරගන්නේ කොහොමද? මොනවද ඔයා මේක වෙනුවෙන් කරන්න ඕනේ? ඇත්තටම ප්‍රශ්නේ කොහොමද කියන එක නෙමෙයි. ඇයි ඔයා මේක කරන්නේ? ඇයි ඔයා A-level කොමර්ස් කරේ නැත්නම්? ඔයා A-level කොමර්ස් කරේ නැහැ කියන්නේ ඔයා A-level කරද්දි ඔයාගේ හිතේ තිබිලා නැහැ ඔයා චාර්ටඩ් එකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනි කියලා. ඔයාට එහෙම දෙයක් හිතේ තිබුණා නම් ඔයා ඒ වෙලාවේ A-level වලට වෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්නේ නැහැනේ. එහෙනම් ඇයි දැන් ඔයාට හිතෙන්නේ ඔයා චාර්ටඩ් එකවුන්ටන්සි කරන්න? ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඇයි ඔයා චාර්ටඩ් එකවුන්ටන්සි කරන්න ඕනේ සහ ඔයා කොමර්ස් ස්ට්‍රීම් එකෙන් එන්නේ නැති ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා චාර්ටඩ් එකවුන්ටන්සි කරනවා නම් මොනවද ඔයාලට තියෙන වාසි සහ අවාසි චාර්ටඩ් එකවුන්ටන්සි කරන එකේ කියලා අපි දීර්ඝව කතා කරමු මේ වීඩියෝ. ඉතින් මම මෙතනදී කතා කරන්න යන්නේ ඔයා කරලා තියෙන A-level stream එකත් එක්ක ඔයාට මොනවද තියෙන advantages and disadvantages ඔයා chartered accountancy කරනවා නම්. ඔයා A-level වලට කරේ maths නම් ඇත්තටම මේක තමයි ඔයා A-level වලට maths කරලා තිනවා නම් ඒක ගොඩාක් relevant වෙනවා. ඔයා chartered accountancy කරනවා නම් ඔයා යන්න බලාපොරොත්තු වෙන career paths එක්ක. මොකද මම මේ කතා කරන්නේ 30000ක 40000ක salary එකකින් නවතින්න නෙමෙයි. ඔයා ලොකු level එකකට යනවා නම් ඔයාගේ career එකේ career ladder position එකට යනවා නම් hierarchy එකේ උඩම තියෙන ඔයාට ඇත්තටම ඔයා කරලා තියෙන degree එක එහෙම නැත්නම් ඔයා යන එකත් එක්ක chartered accountancy additional qualification එකක් විදිහට තියෙන එක ලොකු වැදගත්කමක් වෙනවා. මොකද යද්දී ඔයාලගේ ජොබ් හයිරාකි එකේ අනිවාර්යයෙන්ම මැනේජ්මන්ට් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ගොඩාක් සීනියර් පොසිෂන්ස් වල ඉන්න මිනිස්සු MBA එකක් වගේ කරන්නේ maths. ඒ වගේම ඔයාලට තියෙන බේසික් accounting knowledge එක සෑහෙන අඩුයි. ඔයා LL maths කරා නම් ඔයාලට ඒක ඉගෙන ගන්න වෙනවා. බයෝ කරන අයට මට කියන්න තියෙන්නේ ඔයා chartered accountancy කරන්න කලින් මම අර කලින් කිව්වා වගේ why කියන fact එක ගැන හිතන්න. ඇයි ඔයා chartered accountancy කරන්න ඕනේ? මොකද ඔයාට ගොඩාක් parts තියෙනවා ඔයා බයෝ කරපු එකත් එක්ක බයෝත් එක්ක ලොකුවටම chartered accountancy වල සම්බන්ධතාවයක් නැහැ. සම්බන්ධ කරගන්න පුළුවන් degrees කීපයක් තියෙනවා MIT වගේ බයෝ කරපු අයට. ඒ වුණාට මම කියන්නේ ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඇයි ඔයා chartered කරන්න ඕනි කියන දේ ගැන වගේ අවුරුදු 30ක විතර කැරියර් එකක් ඩිසයිඩ් කරන එක දවසක් අරගෙන හිතුවට පාඩු නෑ නේ. ඉතින් එක දවසක් අරගෙන හිතන්න. ඊළඟට ආර්ට් කරපු කෙනෙක් නම් එයාට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. චාර්ටඩ් කරනවා නම් ඔයාගේ ජීවිතේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔයා ලෝත් එක චාර්ටඩ් කරලා තියෙනවා නම් ඒ වගේම ඔයා ටෙක් කරනවා නම් ඇත්තටම ඔයාලටත් තියෙනවා IT සයිඩ් එකෙන් කරනවා නම් ITත් එක කොමර්ස් ITත් එක කොමර්ස් කරන එක අවුල් බට් කොමර්ස් එක IT කරන එක ඕකේ. ඔයාලා මං කිව්වේ තේරෙනවද? ඔයා කොමර්ස් ඩිග්‍රී එකක් එක්ක ඔයා ප්‍රොෆෙෂනලි IT මොකක් හරි බිට් එක වගේ කරනවා නම් ඒක මාර්ම ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. හැබැයි ඔයා ITත් එක්ක ආයෙත් chartered accountancy යනකොට එතන ගොඩාක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඇයි ඔයා IT සයිඩ් එක දාලා chartered accountancy වලට එන්නේ? salaries ඇත්තම අඩුයි මුල් කාලේ. ඉතින් අර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඔයා කොමර්ස් කරලා තියෙනවා නම් ඔයාට තමයි ලොකුම ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ chartered accountancy කරන්න. ඒ වුණාට ඔයා කොමර්ස් කරා කියන ෆැක්ට් එක විතරක් ඩිෆයින් කරන්න ඔයාලට chartered accountancy ලේසි වෙනවා කියලා. අපි දැන් කතා කරමු ඇයි chartered accountancy good option එකක් වෙන්නේ කියලා ඔයාලට. පළවෙනිම දේ තමයි ඔයාලට financial skill එකක් ලැබෙනවා. මම කලින් කිව්වා වගේ ඔයාට ඔයාගේ job hierarchy එකේ උඩට යනකොට මේ financial skills management skills කියන එක අනිවාර්යයෙන්ම ඕනි වෙනවා. ඔයා managerial positions වලට යනවා. ඒ වගේම chartered කියන්නේ globally recognized qualification එකක් ඔයාට කරන්න පුළුවන් ඉතාමත්ම අඩු මුදලකට. මොකද ඔයා සීමා හරි ACCA හරි කරනවා නම් ඒවයි පිළිගැනීම වැඩි chartered වලට වඩා සීමා වලට වඩා ACCA වල globally chartered වලට වඩා ගොඩක් පිළිගන්නවා. ඒ වුණාට ඒකේ ලොකු cost එකක් යනවා. chartered accountancy ඉවර කරගත්තොත් ඔයාට ඒ qualification එකෙන් ACCA ගන්නත් පුළුවන්කම තියෙනවා. ඔයා කොහේ හරි ඉන්ටර්විව් එකකට ගිහිල්ලා කියනකොට මම chartered accountancy කරලා තිනවා කියලා ඒ ඉන්ටර්විව් පැනල් එකේ ඉන්න ඔක්කොම අය chartered accountancy දන්නවා. එහෙම නැත්නම් මොකක් හරි ඉන්ටර්විව් එකකට ගිහිල්ලා කියනවා නම් මම අර හවල් ඉන්ස්ටිටියුට් එකේ හවල් ඩිප්ලෝමා එක කරනවා කියලා සමහර විට ඒ මිනිස්සු ඒ ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ
හැමෝම දන්න රෙකග්නයිස්ඩ් කොලිෆිකේෂන එකක් කරන එක ඕනි කෙනෙක්ට වාසියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කොමර්ස් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. චාර්ටඩ් අකවුන්ටන්සි කරන්න ඕනෑම ස්ට්‍රීම් එකකින් A levels කරලා S3ක් තියෙනවා නම් ඔයාලට චාර්ටඩ් රෙජිස්ටර්ඩ් චාර්ටඩ් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම චාර්ට් ඉවර කරේ නැති වුණත් ඔයාට ජොබ් එකකට යන්න පුළුවන්. ඒ වුණාට මම ඒක නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයා චාර්ටඩ් කරනවා නම් චාර්ටඩ් ඉවර කරන්නම ඕනි කියන බලාපොරොත්තුවෙන් චාර්ටඩ් පටන් ගන්න. මොකද ඔයා චාර්ටඩ් භාගයට කරනවා නම් ඔයා කරපු ටිකනොත් වැඩක් නැති වෙනවා. එහෙම නැත්නම් ඔයා IT සයිඩ් එකට හරි වෙන මොකක් හරි පැත්තකට හරි යන්න පුළුවන්කම තියාගෙන චාර්ටඩ් පටන් අරගෙන ඒ කාලේ ඒ වැය කරපු මුදල් ඔක්කොම අපරාධ වෙනවා භාගයට චාර්ටඩ් කරොත් නම් අනිවාර්යයෙන්. මෙතනදි මම කතා කරන්න යන්නේ ගොඩක් අය කතා කරන්න නැති මාතෘකාවක්. මොකද හැමෝම කතා කරනවා චාර්ටඩ් අකවුන්ටන්ට්ස් මෙහෙම වෙන්න පුළුවන්, ඔයාලට මෙච්චරක් සල්ලි හොයන්න පුළුවන්, ඔයාලට මෙච්චර සිකියුර් කැරියර් එකක් හොයාගන්න පුළුවන්. ඒ වුණාට ඇත්තටම චාර්ටඩ් අකවුන්ටන්ට්ස් කරනවා නම් මොනවද ඔයාලට තියෙන චැලෙන්ජස් කියන එක අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද අපි මෙතනදී කොමර්ස් කරලත් නැහැ A level වලට. ඊළඟට අපිට ඔප්ෂන්ස් ගොඩාක් තියෙද්දි අපි චාර්ටඩ් අකවුන්ටන්සි එක ඇයි තෝරගන්න ඕනි කියන දේ තමයි මම මේකදී කතා කරන්නේ. ඒකත් මෙතනදී ඔයාලට හම්බෙන චැලෙන්ජස් විදියට පළවෙනි එකම කියන්න පුළුවන් ඔයාට ගොඩාක් සෙල්ෆ් ස්ටඩි කරන්න වෙනවා. මොකද ට්‍රේනින් වලදී දෙන්නේ සෑහෙන අඩු පඩියක්. ඒ වගේම ඒකෙදි ඔයාලට දෙන පඩියට වඩා ඔයාලට චාර්ට් එකේ ක්ලාසස් වලට යන වියදම ගොඩාක් වැඩි. ඊට අමතරව ඔයාලට චාර්ට් එකේ ස්ටඩි පැක්ස් අනිවාර්යයෙන්ම ගන්න වෙනවා එක්සෑම්ස් ලියනවා නම්. ඊට අමතරව එක්සෑම් ෆීස් ගෙවන්න වෙනවා. ඉතින් මේ ඔක්කොටම එක සබ්ජෙක්ට් එකකට ඔයා කරොත් බිස්නස් ලෙවල් කරනවා නම් ඔයාට ක්ලාස් පීස් මම හිතන්නේ 8000ක් විතර යනවා. අලුතින් එක්සෑම් ෆීසුත් යනවා මම හිතන්නේ එතනත් 5000ක් විතර. ඒකත් එක්ක ලොකු වියදමක් යනවා එක සබ්ජෙක්ට් එකක් කරන්න. එතකොට සබ්ජෙක්ට්ස් ගොඩක් තියෙනවා. ඒක හින්දා හොඳම ඔප්ෂන් එක තමයි බිස්නස් ලෙවල් එකත් අඩුම ගානේ ඔයාලා ක්ලාස් එකක් නැතුව කරනවා නම් ඒක හොඳයි. මොකද ඇකඩමි එකෙන් තියෙනවා චාර්ටඩ් වල ඕනි තරම් YouTube වීඩියෝස්, ඒ වගේම ඉන්ස්ටිටියුට්ස් වල සර්ලා කරලා දීලා තියෙනවා ෆ්‍රී සෙෂන්ස්, පේපර් ඩිස්කෂන්ස්, පයිලට් පේපර්ස්. ඔයාට LMS එකෙන් ගන්න පුළුවන් රිවිෂන් කිට් එක, පයිලට් පේපර්ස්, මොක් පේපර්ස්, ඒ වගේ ගොඩාක් චාර්ට් එකකින් උදව් කරනවා. එක්සෑම්ස් කරනවා නම් සෙල්ෆ් ස්ටඩි කරනවා නම් ඒනට ඔයාට බේසික් accounting knowledge එකක්වත් නැතුව සෙල්ෆ් ස්ටඩි කරන එක ටිකක් චැලෙන්ජින් වෙන්න පුළුවන්. තව දක්ෂයි නම් ඒක මැනේජබල්. ඊළඟට දෙවෙනියට මම කියන්න යන එක තමයි වැදගත්ම දේ ඔයාට ට්‍රේනින් පීරියඩ් එකේදී ගෙවන්නේ හරිම ලෙස් සැලරි එකක්. මෙතන මම පෙන්නලා තියෙනවා 2025 චාර්ට් එකෙන් approved minimum allowances මේ ගාන වගේ තමයි ඔයාලට ගොඩක් ෆර්ම්ස් වලින් දෙන්නේ. ඔයාලගේ exams completions උයි ඔයාගේ තියෙන ට්‍රේනින් එකත් එක්ක දැන් ඔයාලට පේනවා ඇති ඔයාලා පටන් ගන්නකොට හම්බෙන ඔයාලට 12000යි. ඒ වගේම ඔයා maximum strategic level ඉවර කරත් ඔයාලට හම්බෙන්නේ 25000ක් 30000ක් වගේ ගාණක් කියලා. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔයා මේක IT පැත්තට යනවා. ඔයාට ට්‍රේනින් කෙනෙක් විදිහට ඉන්නකොට ඉන්ජිනියරින් පැත්තට යනකොට ඔයා ඉන්ටර්න් කෙනෙක් විදිහට ඉන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඇත්තටම ලොකු සැලරි එකක් හම්බ වෙනවා ඊට වඩා. ඒ වගේම ඔයාගේ කැරියර් growth එකයි ඔයාගේ සැලරි වැඩි වෙන විදියයි චාර්ටඩ් වලට වඩා සෑහෙන ඉක්මනට වෙනවා. ඔයා චාර්ටඩ් එක්සම්ස් කරේ නැත්නම් ඔයා මගින් දාලා යන්න චාර්ටඩ් කරනවා නම් ඒක කරන්න තේරුමක් නැහැ. මොකද මේ සැලරි එක සෑහෙන අඩුයි. ඔයාගේ ජීවිතේ ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ නැහැ. ඔයා චාර්ටඩ් භාගයට නවත්තනවා නම් මොකද ඔයාට ටයිම් එක ඔයාගේ IT ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න හරි ඔයාට ඉන්ජිනියරින් කරනවා ඉන්ජිනියරින් සයිඩ් එකෙන් ඔයාට ඒ අදාළ ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න හරි එක්ස්පීරියන්ස් එක හදාගන්න හරි වියදම් කරන්න තිබ්බා. අපි හැමතිස්සෙම මෙතන ඔපචුනිටි ෆස්ට් එක ගණන් කරන්න ඕනේ. ඒ වගේම පීක් ටයිම් වලදී ඔයාලට ඔඩිට් ෆර්ම් වලදී එන වර්ක් ප්‍රෙෂර් එක ඒක ඇත්තටම වැඩි. ඊටත් වඩා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කම්පිටිෂන් එක. මොකද ලංකාවේ බිග් 3 කියලා ඔඩිට් ෆර්ම්ස් තුනයි තියෙන්නේ. PLC කරන ඔඩිට් ෆර්ම්ස් ඉතාමත් අඩු ප්‍රමාණයක් තියෙන්නේ. මේ වගේ ඔඩිට් ෆර්ම් එකට යන්න නැතුව A-level යන්නේ නැතුව ඔයාට හම්බෙන ගොඩක් පොඩි සැලරි එකක්. ඒක හින්දා එතනදී ඔයාට හම්බෙන ඔපචුනිටි කොස්ට් එක අවම කරගන්න ඕනේ. එහෙනම් ඔයා ගන්න එක්ස්පීරියන්ස් එක වැඩි කරන්න ඕනේ. එහෙනම් ඔයා හොඳ ෆර්ම් එකකට යන්න ඕනේ. ඉතින් ඔයාට මේකට යන්න තියෙන කම්පිටිෂන් එක සෑහෙන වැඩි. මොකද කියනවනම් ඔයා ඒ වගේ බිග් 3 එකට යන නම් අවුරුද්දකට කලින්වත් CV දාන්න ඕනි වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවත් චුට්ටක් කන්සිඩර් කරන්න ඕවා මේ පැත්ත තෝරගනිද්දි. ඇත්තටම මේක කියනවා වගේ ලේසි පාත් එකක්වත් එහෙම නැත්නම් ඔයාට කිහිප ගමන් ලොකු සැලරි එකක් හම්බෙන පාත් එකක්වත් නෙමෙයි. ඔයාට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. අවුරුදු 2ක් 3ක් 4ක් 5ක් ඊට වඩා ෆේල් වෙවි කරන අයත් ඉන්නවා. එහෙම මිනිස්සු සමහරට ඔයාලට හිතයි මේක කරගන්න පුළුවන් මේ ලේසි කියලා. ඔයාලගේ ඇත්තටම ඩෙඩිකේෂන් එකක් නැත්නම් කරගන්න බෑ. හැබැයි තියෙනවා නම් මේක ඇත්තටම ලේසි. අමාරුවක් නැහැ. A-level maths ලියනවා වගේ අමාරු නැහැ. චාර්ටඩ් මම කරපු කෙනෙක්. දෙකම කරපු කෙනෙක් විදිහට මම හිතනවා
මට කියන්න සාධාරණයි කිය ටයිම් මනේජ්මන්ට් එක හරියට කරගෙන ආගම පෆෝර්මන්ස් එක හරියට කරගෙන කරොත් ඔයාට ලොකු චාන්ස එකක් තියෙනවා චාරට් පාත් එකේ සක්සස් වෙන්න. ඉතින් මට අන්තිමට කියන්න තින්නේ ඕගොල්ලෝ සල්ලි හොන ෂොට් කට් එකක් විදිහට චාර්ට් පටන් ගන්න නම් එපා. ඇත්තටම ඔයාලට චාර්ට් කරන්න ඕනි ෆැෂන් එක, ස්කිල් එක, ආසාව, accounting කැරියර් එකකට ඔයාගේ තියෙන කැමැත්ත තියෙනවා නම් විතරක්ම මේ චාර්ට් කරන්න පටන් ගන්න කියලා මම ඔයගලන්ට කියනවා. මොකද ඔයාට මේක ෂොට් කට් එකක් විදිහට සල්ලි හොයන්න බෑ. අවුරුදු ගාණක් ඔයාට මහන්සි වෙන්න වෙනවා. ඔයාට වගේ කාලයක් ගත කරන්න වෙනවා. ඔයාලට යාළුවොත් එක්ක යන්න තියෙන පාටිස් නවත්තලා පාඩම් කරන්න වෙනවා. අනිත් අය සල්ලි වලින් සැපට ජීවත්වෙද්දී ඔයාට පොඩි සැලරි එකකට ට්‍රේනින් යන්න වෙනවා. ওই වගේ දේවල් වලට ඔයාලා ලෑස්ති නම් විතරක් ඔය වගේ කමිට්මන්ට් එකක් ඔයාලට දෙන්න පුළුවන් නම් විතරක් චාර්ට් පටන් ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට තවත් ඔප්ෂන්ස් තියෙනවා චාර්ට් වෙනුවට කරන්න පුළුවන්. අපි මේ දේවල් ගැන වෙන වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් මගේ වීඩියෝ එකට ඔයා හිතනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවා හරි ලැබුණා කියලා මගේ වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් චාර්ට් ගැන පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. Thank you. Bye bye.